අයිබෝවන් කොහොමද ඉතින් අලුත් අවුරුද්දට අපි හැමෝම ප්ලෑන් හදනව නේද? ඒ ප්ලෑන් බොහොමයක් අවුරුද්ද මැද හරියේදී එහෙම නැත්නම් අවසාන හරිය වෙනකොට ඒක ෆේල් වෙලා යනවා. මේකට හේතුව මොකක්ද කියලා ඔයාලා දන්නවද? මේකට ප්‍රධානම හේතුව තමයි ඒ ප්ලෑන් එකට අනුව අපේ මනස ට්‍රේනින් කරලා නැති එක. මනස ට්‍රේනින් කරගත්තොත් ඔයාට පුළුවන් අලුත් අවුරුද්දේ ඔයාගේ අලුත් ප්ලෑන් එක දිගටම කන්ටිනියු කරගෙන ඒක සක්සස් කරගන්න. මේක කරගන්න පුළුවන් ප්‍රධාන පියවරවල් තුනක් තියෙනවා. හරි සරල පියවරන් තුනක්. පළවෙනි දේ තමයි ඔයාගේ හිතේ තියෙන නෙගටිව් තින්කින්, ඒ කියන්නේ නෙගටිව් thought ස්ටොප් කරගන්න ඕන. මට බැහැ කියන එක, මන් දන්නේ කියන එක, ඒක අඩුම තරමේ වෙනස් කරගන්න මම try කරලා බලන්නම් කියන තැනටවත්. එහෙම කරගත්තොත් ඔයාගේ මනස ඔටෝම ට්‍රේන් වෙනවා. මට පුළුවන් මම try කරලා බලනවා කියන මට්ටමට. දෙවෙනි කාරණාව තමයි daily small habit එකක් තියාගන්න. දවසට අඩුම තරමේ විනාඩි 10ක්වත් ඔයා ගැන හිතන්න. අලුතෙන් දෙයක් ඉගෙන ගන්න. අලුතෙන් පොතක් කියවන්න. වෙන් කරගන්න. එතකොට ඔයාගේ knowledge එක daily by daily වැඩි වෙනවා. ඒක තාමත් වැදගත් දෙයක්. තුන්වෙනි කාරණාව තමයි වැදගත්ම දේ ඩිසිප්ලින් එකක් තියාගන්න. අර ඔයා පළවෙනි පියවරල් දෙකේ තිබ්බ දේ ඩිසිප්ලින් එකක් විදියට ඒක කන්ටිනියු කරගන්න ඕන. අපි මොටිවේෂන් වෙනවා. හැබැයි මොටිවේෂන් වලට වඩා වැදගත්ම දේ තමයි අපි ඩිසිප්ලින් එකක් තියාගන්න ඕනේ. ප්ලෑන් එක අනුව වැඩ ටික කරගෙන යන්න. එහෙම වුණොත් අලුත් අවුරුද්ද අලුත් දවසක් නොවේ. අපේ මනස ට්‍රේනින් කරගන්න හොඳ පැටර්න් එකක් හදාගන්න පුළුවන්. දවසක් බර පරිවර්තනය කරගන්න පුළුවන්. ඔබත් try කරලා බලන්න මේ පියවරල් 3 ඔයාගේ මනස ට්‍රේනින් කරගන්න. brain training habit එකක් කරගන්න. එහෙනම් ජය වේවා. මම මුදියන්සේ දුල්විල.